හෙලෝ කට්ටිය. ඉතින් රොනින් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න හිතුවා ටිකක් වෙනස් විදිහේ ටොපික් එකක්. ඔයගොල්ලෝ මගේ කලින් එපිසෝඩ්ස් බැලුවා නම් අන්තිම එපිසෝඩ් එක දකින්න ඇත්තේ මම ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉන්ටර්විව් එක සම්බන්ධව කරපු එපිසෝඩ් එක. ඒකෙදි ඔයගොල්ලන්ට වැදගත් වෙන කරුණු ගොඩක් මම මේකේ කතා කරලා තියෙනවා. තාම එක බැලුවේ නැත්නම් මේ උඩ තියෙන කාඩ් එක හරි මම කාඩ් එකක් දාන්න නැත්නම් අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක මම දාලා තියන්නම්. ගිහිල්ලා බලන්න. ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද මගේ රියල් එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්නේ. මම 2024 අවුරුද්දේ ලැන්ග්වේජ් ස්කූල් කියන්නේ මම යන්න ඉන්න ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉන්ටර්විව් එකට මම ෆේස් කරා. ඒ එක්ස්පීරියන්ස් එක බේස් කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. එතකොට ඔයගොල්ලන්ට රියලිස්ටික් ඒ කියන්නේ ඇත්තටම මම එක්ස්පීරියන්ස් කරපු දේවල් වලින් තමයි මම ෂෙයා කරන දේවල් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවොත්. හරි. ඉතින් අපි අද කතා කරමු එලිජිබිලිටි එක. පොඩ්ඩක් ඔන්න මම ඉස්සරහට එනවා. හරි. ලැන්ග්වේජ් ස්කූල් මට තව දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉන්ටර්විව් දවස ගැන මම කතා කරපුවකින් පස්සේ මම ඒක කතා කරන්න හැබැයි මම මේ අවස්ථාවේ හරිද මම කිව්වනේ අර මගේ පොඩි වීඩියෝ ටිකක් නැති වෙච්ච එක නිසා මම පොඩ්ඩක් ලැග් වුණා කියලා ටයිම් එකකින්. එතකොට දැන් මම පොඩ්ඩක් ඒක නිසා ඒ කොටස් මම කරනවා. දැන් මම පොඩ්ඩක් මේ අවස්ථාවට එනවා. මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙන අවස්ථාව වෙනකොට හරි. ඉතින් දැන් වීසා ගොඩ දෙනෙක්ගේ වීසා නෙමෙයි. ඉතින් දැන් ගොඩ දෙනෙක්ගේ එලිජිබිලිටි හරි එලිජිබිලිටි දැන් ඇවිල්ලා ඇති. ඔයගොල්ලෝට එලිජිබිලිටි එක ගැනයි වීසා එකේ තියෙන වෙනස ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරන්න. එලිජිබිලිටි එක තමයි ඔය දැන් මේ පෙබරවාරි මාසය ඇතුළත එන්නේ. ඒ කියන්නේ ඔය ඉමිග්‍රේෂන් කෝල් එක එන්න පුළුවන්. ඒ එහෙම කීකී අපි ඔය ලෑස්ති වෙලා ඉන්නේ ඔය එලිජිබිලිටි එක ගොඩ දාගන්න තමයි මුලින්ම. හරිද? ඉතින් එලිජිබිලිටි එක ඔයාට ඒ කියන්නේ ඔයාට ජපානට එන්න පුළුවන් කියන එලිජිබිලිටි එක ඔයාට හම්බෙනකන් ඔයා මොකද කරන්නේ? දැන් මේක පොඩි ගැප් පීරියඩ් එකක් වගේ. මේක ගැප් එකක් තියෙනවා මෙතන නේද? කියන්නේ ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔයා දැන් යවලා තියෙන්නේ ඒජන්සි එක හරහා. ඔයා මොකද ඒජන්සි එකකින් ජපාන් ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරනවා නම් ඔයා දැන් ඒජන්සි එක through ඩොකියුමන්ට්ස් යවලා ඇති. අදාළ ඩොකියුමන්ට්ස් මම ඒව ගැනත් වෙනම කතා කරන්නම් වෙනම වීඩියෝ එකක. ඉතින් දැන් ඩොකියුමන්ට්ස් උත් යවලා. හරිද? දැන් ඔයා බලාගෙන ඉන්නවා. ඔයාට මෙන්න මේ කාලය අතරතුරේ මොකද්ද කරන්න පුළුවන්? නිකම්ම ගත කරනවද නැත්නම් මොන හරි අපිට ඇත්තටම ඒ කාලය අතරතුරේ කරන්න පුළුවන්ද? ඉතින් අන්න ඒක ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද එහෙම වුණොත් ඔයගොල්ලන්ට වැදගත් දේවල් මිස් වෙයි. මම වැදගත් පොයින්ට්ස් ටිකක් මේකෙත් කතා කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මම බෝනස් පොයින්ට් එකකුත් ඔයගොල්ලන්ට කියනවා. My God! Wow! මේ කාලය ඇතුළත ඕගොල්ලන්ට කරන්න පුළුවන් නියම වැඩක්. හරි? ඒකත් දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේක ගොඩ දෙනෙක් කතා කරනවම දැකලා නැහැ. ඒ කියන්නේ මම බලපු වීඩියෝ වල මමත් YouTube videos මම කියන්නේ නැහැ. මම හැම YouTube එකකම වගේ ජපාන ගැන කරපු අය කියලා බලලා තිනවා කියලා මම තෝරාගත් පිරිසකගේ බලනවා. ඒ පිරිසකේ මම වැඩි දැකමු නැති පොයින්ට් එකක් මම අන්තිමේදී ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයගොල්ලන්ට මේ කාලේ කොහොමවත් අපතයක් නැහැ මේ වීඩියෝ එක බලන එකෙන්. ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් දැනගන්න පුළුවන් වෙනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ. ඉතින් දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක. හරි. අපි කතා කරමු පළවෙනි දේ. ඔයාට මේ කාලය ඇතුළත කරන්න පුළුවන් පළවෙනි දේ. හරි? ඊට කලින් මම කියනවා. අපි ඕනේ වෙලාවක මොකක් හරි දෙයකට අපි සූදානම් වෙනකොට අපි මේ දෙයක් කරලා ගැප් පීරියඩ් එකක් එනවනේ. ඉතින් මේ ගැප් පීරියඩ් එක හරි අපි ඇත්තටම නිකන් නාස්ති කළ යුතු නැහැ. ඔයාගේ මේ වීඩියෝ එක බලන මොහොතත් ඇත්තටම ඔයා නාස්තියක් කියලා වඩ හිතනවා නම් වීඩියෝ එක දැම්ම නවත්තලා ඔයාගේ අනිත් වෙනම වැඩක් කරන්න. මොකද එහි විදියට නාස්තියක් කියලා හිතන දෙයක් අපි කළ යුතු නැහැ. මොකද ඒක අපරාධයක් යන කාලේ වට අපහු ගන්න බෑ. ඉතින් මම මේ වීඩියෝ එකෙත් ફોකස් කරන්නේ මෙන්න මේ ගැප් පීරියඩ් එක ඩොකියුමන්ට්ස් ජපාන් වලට යවලා තියෙන්නේ.
ඊට පස්සේ වට දැන් තාම එලිජිබිලිටි එක ඇවිල්ලා නැහැ. දැන් බලාගෙන ඉන්නවා ටිකක් අමාරු කාලයක්. පොඩි දෙගිඩියාවකින් ඉන්නේ මේක හරියයිද ඉමිග්‍රේෂන් කෝල්ස් එයිද එක එක දේවල් ඔළුවේ තියෙනවා. හැබැයි මේ කාලේ අපි ඒ දේවල් එහෙම ප්‍රශ්න අපිට ඒ වගේ පොඩි යම්කිසි ප්‍රෙෂර් එකක් තිබ්බ කියලා අපි මේ කාලේ නිකම්ම ගත කරලා යවනවද කියන එක සම්බන්ධව තමයි කතා කරන්නේ. මගේ උත්තරේ වෙන්නේ ඒකට නැහැ. ඔයා මේ කාලේ නිකම්ම ගත කරලා යවන්න සුදුසු නැහැ. හරි ඔයාට කරන්න පුළුවන් පළවෙනිම දේ. හරි පළවෙනිම දේ තමයි ජපන් භාෂාව ඉගෙන ගන්න පුළුවන් තරම්. හරි ජපන් භාෂාව ඔයාට පුළුවන් තරම් ඉගෙන ගන්න. මොකද්ද මේ ජපන් භාෂාව ඉගෙන ගන්න කියන එක කියන්නේ? මෙහෙමයි. ඒක ඔයාට එක එක කෝණ වලින් බලන්න පුළුවන්. හරි ඔයාට පුළුවන් JLPT exam එක කරන්න. ස්ටුඩන්ට් වීසා එනවා නම් ඇත්තටම කියන්නේ මමත් තෝරාගත්තු YouTubers පිරිසකගේ මම වීඩියෝස් බලනවා කියලා කිව්වනේ. මම ඒගොල්ලෝ මම කියන්නේ මේක කිසිම ස්පොන්සර් එකක් නෙමෙයි. කියන්නේ මම පර්සනලි හොඳයි කියලා තේරුම් ගත්ත YouTube channels ටිකක් මට ෆීල් වෙච්ච මගේ අදහස මම කියන්නේ ඔයගොල්ලෝගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට අයිතිය තියෙන ඔයගොල්ලෝ කැමති YouTubers ලා තෝරගෙන බලන්න. හැම වෙලාවෙම නිර්වද්‍යතාවය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා බලන්න. ඒක තමයි මේන් පොයින්ට් එක. ඉතින් කොහොමද මම කීටි පොඩක් out of track යන්නත් ගියා. හරි. ඉතින් YouTubers ලාත් ඔය බැලුවොත් ගොඩ දෙනෙක් කියනවා දැන් ජපානයට ඇත්තටම ස්ටුඩන්ට් වීසා එනවනම් ඔයාට N3 වගේ වෙනකන්වත් කරන්න පුළුවන් නම් කියන්නේ උපරිම නියමයි කියලා. හරි. ඉතින් අඩුම N5වත් හරි N5වත් කරන්න කියලා අපි හිතමුකෝ මුලින් N3 කරන්න පුළුවන් නම් හොඳයි. N3 වගේ මට්ටමකට ඔයාට ජපාන් යන්න කලින් කරගන්න පුළුවන් නම් නියමයි. එතකොට ඔයාට එහෙ ගියහම අර පොඩ්ඩක් කට්ට කන්න තියෙන එකේ පොඩි පහසුවක් වෙනවා. හරි. මොකද ඔයා භාෂාව N3 වගේ මට්ටමකට හදාගත්ත කියන්නේ එක්සෑම් එකම විතරක් නෙමෙයි. ඔයයි තියෙන ඒ දැනුම් මට්ටම ප්‍රායෝගිකවත් යොදා ගන්න පුළුවන් මට්ටමකට ඔයා දියුණු කරගත්තොත් යන්න කලින් ඒක ඔයාට තියෙන හොඳම වාසියක්. හරි. ඉතින් අපි මුලින්ම හිතමු මේ JLPT exam එක ගැන තමයි මට කියන්න ඕනේ. ජපන් භාෂාව ඉගෙන ගන්න කියලානේ මම කිව්වේ මෙන්න මේ gap period එක ඇතුළේ පුළුවන් තරම්. ඉතින් ඔයාට පුළුවන් ඒකේ එක දෙයක් විදිහට කරන්න JLPT exams focus කරලා ඉගෙන ගන්න. හරි. අපි තුමා N5 කරපු නැති කෙනෙක් නම් ඔයා N5 exam එකට නිසි ක්ලාස් එකකට ගිහිල්ලා ඒ ක්ලාස් එකේ දින සෙන්සිලත් එක්ක එකතු වෙලා වැඩ කරලා ඒ දින වැඩ හරියට කරලා JLPT exam එක ගොඩ දාන්න. හරි. JLPT exam එක පුළුවන් තරම් ගොඩ දාන්න. දැන් N5 කරලා ඊට පස්සේ N4 කරන්න chance එක තියෙනවා නම් කාලේ තියෙනවා නම් N4ත් කරන්න. ඒ විදිහට පුළුවන් තරම් හරි මේක මේ documents යවලා eligibility එකේ අතරතුරේ කාලේ පමණක් නෙවෙයි. ඔයා Japanese දැන් අපි හිතමු ඔයා තාම මේ වීඩියෝ එක බලන ඔයා තාම මේ ජපානයේ දැම්ම යන්න ඉන්න කෙනෙක් නෙවෙයි කියලා හිතමුකෝ අපි. ඔයා ඒ දැන් ඉඳලම ජැපනීස් ඉගෙන ගන්නවා කියලා හිතමුකෝ. එහෙම කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ මම කියන්නේ JLPT exams N5 කරා නම් එතනින් නවත්තන්න එපා. ඊට පස්සේ N4ත් කරන්න. හරි. ඔයාලට කාලේ තියෙනවනේ. මම කියන්නේ මේ තව කාලෙකින් යන කෙනෙක්ට. හරි. ඔයාලට කාලේ තියෙන ඉතින් ආයෙ විදිහට කරගන්න. exams අර N5 කරා නම් N4 කරන්න ඊට පස්සේ. හරි. ඊට පස්සේ N4 කරාට පස්සේ N3 කරන්න. ඒ විදිහට ක්‍රමානුකූලව ඔයාට exams ටික JLPT exams ටික ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ gap period එක ඇතුළේ ඔයාට JLPT exams වලට මම කියපු විදිහට focus කරන්න පුළුවන්. ඊළඟට මට කියන්න ඕන දේ තමයි self studies. හරි. self studies කියන්නේ දැන් ඔයා class එකකට ගිහිල්ලා JLPT exam එක focus කරලා ඉගෙන ගන්න එකයි ඔයා තනියම හරි කියන්නේ සොයන් අභ්‍යාසවල යෙදෙන එක. හරි. පුළුවන් තරම් දැන් අපි ගත්තාම භාෂාවක තියෙනවනේ එක එක අංග තියෙනවනේ. reading ඊට පස්සේ listening හරි ඊට පස්සේ තියෙනවා speaking මේ speaking කියන එක JLPT exam එකේ අපිට target උනේ නැතුණාට speaking කියන එක අපිට ජපාන් ගියපු දවසේ ඉඳලා ඕනේ වෙනවනේ පැය 24ම අපිට ජපාන් ජාතිකයොත් එක්ක කටයුතු කරන්න වෙනවා කඩේකට ගියත් පාට බැස්සත් ඔයාට ජපාන් භාෂාව කතා කිරීමේ හැකියාව ගොඩනගා ගන්න වෙනවා ඉතින් speaking කියන එක හරි ඒ විදිහට writing ඒතකොට grammar අනම්මනම් මේ දේවල් ඔක්කොම ටික එතෙන්ට එකතු වෙනවා හරි writing කියන පැත්තට හරි කතා කරන එකටත් grammar ඕන වෙනවා. ඉතින් ඒ විදිහට භාෂාවේ තියෙන මේ විවිධාකාර අංග තියෙනවනේ. කතනය, ලිවීම, කියවීම ඔය වගේ දේවල්. ඉතින් ඒ ඔක්කොම ඔයාගේ පිළිවෙලකටම self studies කරන්න. ඒක අපි එක එක්කෙනාගේ කරන ක්‍රම වෙනස්. හරි.
කෙනාට සෙට් වෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ ක්‍රමයකට ඒව කලවමේ කරන්න. ඒ කියන්නේ එකක්ම විතරක් කර කර ඉන්න නැතිව අනිත් දේවල් කලවමේ කරන්න. ඉතින් ඔයා එහෙම කරොත් වෙන්නේ ඔයා self studies කරන තරමට ඔයාගේ භාෂාවේ තියෙන quality එක වැඩි වෙනවා. ඔයා භාෂාව ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙයි. මොකද ඔයා නිතරම ඒකේ යෙදෙනකොට practice makes perfect, right? ඉතින් එහෙම කියමනක් අහලා තියෙනවනේ. ඉතින් ඒක නිසා practice කරන්න දිගටම. ඊළඟට ඔයාට මේ ජපන් භාෂාව ඉගෙන ගන්න තියෙන තවත් හොඳ ක්‍රමයක් තමයි මේක මමත් කරන ක්‍රමයක්. හරි? ඔයාට පුළුවන් ඔයාගේ කවුරු හරි යාළුවෙක්ට කියලා දෙන්න. කියන්නේ ජපන් භාෂාව ඔයාගේ ජපන් ඉගෙන ගන්න යාළුවෙක්ට සමහරට නංගි කෙනෙක් මල්ලි කෙනෙක් වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අවස්ථාවක් වට එහෙම තියනවා කියලා පේනවා නම් ඔයා උගන්වන්න මේ පුද්ගලයාට. මේක සල්ලි මතම පදනම් වෙලා කරන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ. ඔයාට ෆී එකක් ඒ පුද්ගලයා ගෙවනවා නැත්නම් සහ ඔයා ක්ලාස් එකක් විදියටම කෙනෙක් ෆී එකක් අරගෙන කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා කෙනෙක්ට දැනුම ලබා දෙනවා. ඒ වෙනුවට මුදල් යම් කිසි මුදලක් කියන්නේ සාධාරණ මුදලක් අය කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ෆ්‍රී එකේ හරි කමක් නැහැ. පුළුවන් විදිහට සතියේ දවසක් හරි ඒ කියන්නේ ජපනීස් ඔයාට වඩා දන්නේ නැති කෙනෙක්ට ඔයා කියලා දෙන්න. හරි? ඒ කියලා දීම තුලින් ඔයාගේ භාෂාව අපි කියන්නේ රිවිෂන් එකක් කියලා රිවයිස් වෙනවා කියන්නේ. ඔයා කලින් අපි හිතමු දැන් ඔයා N5 කරලා දැන් N4 කරන කෙනෙක්. හරි ඔයාට වැඩි N5 කොටස් දැන් ටච් වෙනවා ඔයාට පුළුවන්. හැබැයි ඔයාට දැන් වැඩි නිතරම බැලෙන්නේ එහෙම නැහැ. ඉතින් ඔයා ක්ලාස් එකක් කරනවා නම් N5 කරන්න ඉන්න ළමයෙක්ට හරි යාළුවෙක්ට වෙන්න පුළුවන් නම් කෙනෙක් මල්ලි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම කරනකොට ඔයාට ආපහු අර ග්‍රැමර් පොයින්ට්ස් ටික රිවයිස් වෙනවා. මොකද ඔයා වීක්ලි ඒ පුද්ගලයාට කියලා දෙන්න ඕන නිසා ඔයා නිතරම ඒ ග්‍රැමර් කොටස් ඒ අදාළ භාෂාවේ කොටස් වල ඔයා නියැලෙනවා. හරිද? ඉතින් ඒකත් හොඳ ක්‍රමයක් තමයි ඔයාට භාෂාව ඉම්ප්‍රූව් කරගන්න. ඔයාට ලිස්නින් වගේ දේවල් කරනකොට self studies වලදී ඔයාට පුළුවන් podcast ඒ වගේ දේවල් අහන්නත් පුළුවන්. මට හම්බෙච්ච හොඳ podcast මේක podcast සුත් යනවා vlogs උත් තියෙනවා යාගේ. එක වීඩියෝස් variety එකක් තියෙනවා. ගිහිල්ලා බලන්න මේ channel එකට. මේ මම personally කැමති channel එකක්. මේක කිසිම sponsor කරලා මට එහෙම එකක්වත් කිසිම දෙයක් නෙමෙයි. මේක මම personally මගේ කැමැත්ත තියෙන මම හොඳයි කියලා හිතන දේවල් මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න එකක් කරන්නේ. ඕගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලෝ හොඳයි කියලා හිතන ඔයගොල්ලෝ පාවිච්චි කරන හොඳ channel එකක් වගේ මොන හරියම දේවල් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ එහෙම share කරන තරමට කට්ටියට දැනගන්න පුළුවන් හිතන හොඳ කතිකාවතක් ගොඩ නැගෙයි. එතකොට මම දන්නේ නැති දෙයක් මට ඉගෙන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නේ නැති දෙයක් ඔයගොල්ලන්ට වෙන කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ විදිහට අපි ගොඩක් දේවල් පිළිබඳ දැනුවත් වෙයි. මේ විදිහට කට්ටිය කතා කරොත්. ඉතින් මම කී හිටියේ ඒ හොඳ පොඩ්කාස්ට් එහෙම තියෙන එකක් මට හම්බුණා කියලා. ඒකේ නම තමයි මම මේකේ ස්ක්‍රීන් එකේ කොහෙද දාන්නම් ඒක. channel එකේ නම Japanese with Shun කියලා. Shun කියලා සෙන්සර් කෙනෙක් ඉන්නවා. Japaneseම සෙන්සර් කෙනෙක්, native සෙන්සර් කෙනෙක්. ඒ සෙන්සර් කරන පොඩ්කාස්ට් තියෙනවා. ඊට අමතරව ගොඩක් වෙන channels තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් UU කියලා එකක් තියෙනවා. මට ඒක මතක නැහැ. UU සංගේ channel එකේ නමත් UUමද කියලා මට හරියට මතක නැහැ. බලන්න search කරලා ඒ වගේ තියෙනවා. podcasts කරපු YouTube channels තියෙනවා. Japanese ඒවම තියෙනවා. හරි. ඉතින් ඒවම බලන්න හොඳයි. මුල් ටිකේ බැරි නම් subtitles දාලා බලන්න. ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් English subtitles දාලා බලන්න පුළුවන්. ඊට අමතරව Japanese අර easy podcasts වගේ ඒවා මුලින් අරගෙන ඒ වගේ ඒවා බලන්න. හරි. ඉතින් මට පළවෙනි පොයින්ට් එක විදිහට ඇත්තටම කතා කරන්න ඕනේ ජපන් භාෂාව වාගේ ඉම්ප්‍රූව් කරගන්න කියන එක. වාගේ වැඩි දියුණු කරගන්න කියන එකෙන් තමයි මට කතා කරන්න ඕනේ. මට තව එක පොයින්ට් එකක් කියන්න බැරුණා. ඒක ඇත්තට ඒ කියන්නේ ඒක ඇත්තට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිටපු සබ් පොයින්ට් එකක්. ඒක තමයි පුළුවන් නම් හැකියාව තියෙනවා නම් ඔයාට ඒ සඳහා වියදම් කිරීමේ හැකියාව තියෙනවා නම් ඔයා JLPT exam වලට ක්ලාසස් යනවා ඇති. ඊට අමතරව ස්පෝකන් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න. හරි. මම මේක කියන්න හේතුව තමයි ඔයා තනියෙන් ස්පෝකන් ප්‍රැක්ටිස් කරන එක හොඳයි. හැබැයි එහෙම කරනකොට සමහරවිට ඔයාගේ වැරදි හදන්න පුද්ගලයෙක් නැහැ නේද? ඔයාම කතා කරනවා වෙන්න පුළුවන්. කන්නඩියක ඉස්සරහට ඒක වඩා ඒක ඇත්තටම හොඳ ක්‍රමයක්. හැබැයි ඇත්තටම
යම්කිසි ෆීඩ්බැක් එකකුත් අපිට හම්බ වෙනවා නම් හොඳයි නේද? කියන්නේ අපි කරන වැරදි සම්බන්ධව අපිට වඩා හොඳ දැනුවත් පුද්ගලයෙක්ගෙන් අපිට අහලා කරලා දැනගෙන අපිට ඉම්ප්‍රූව් කරගන්න ගමන් ඉස්සරහට යන්න පුළුවන් නම් ඒක ඇත්තටම හොඳ දෙයක් නේද? ඉතින් මම ඔයගොල්ලෝ යෝජනා කරනවා ස්පෝකන් ක්ලාස් එකක් හොඳ ස්පෝකන් ක්ලාස් එකකට යන්න පුළුවන්කම තියෙනවා නම් එහෙම එකක් ඔයගොල්ලෝ ඉන්න පැතිවල තියෙනවා සහ නැත්තම් ඔන්ලයින් තියෙනවා නම් හොඳ එකක් නම් ජොයින් වෙලා ඉම්ප්‍රූව් කරගන්න. ඒ විදිහට දේවල් වලට යන තරමට ඔයගොල්ලෝ යෙදෙන තරමට ඔයගොල්ලෝගේ භාෂාව ඉම්ප්‍රූව් වෙයි.